කියන්න. පළමු කොටම මේ ඉරානයේ නැව් පිළිබඳ ප්‍රශ්නය. විශේෂයෙන්ම අපිට 2026 දෙවැනි මාසයේ 26 වෙනිදා 2/26 දිනේ මතක තබා ගන්න. අපෙන් ඉල්ලීමක් කරා මාර්තු 9 සහ 13 කියන දිනවලදී ලංකාවට ගුඩ්විල් විසිට් එකක් එන්න ඕන කියලා. සහයෝගීතාව වර්ධනය කිරීමේ සංචාරයකට මේ නාවික යාත්‍රා තුන එන්න අවශ්‍යයි කියලා අපෙන් ඉල්ලීමක් කරා. අපි මේ පිළිබඳව අපිට තියෙන 9 සහ 13 කියන දින තුල මාර්තු මාසයේ අපේ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටි අවසර ලබා දීම පිළිබඳව. මම මේ මොහොතේදී කියන්න කැමති ඒ හා සමාන ලෙසම එදිනෙම හවස එක්සත් ජනපදයෙන් අපෙන් ඉල්ලා සිට ජිබූටි රාජ්‍ය ආසන්නව තිබෙන නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපළට පැමිණෙන අවසර දෙන්න කියලා. දැන් අපි ගාව තියෙනවා අපි මේ සුදු තියෙන කඩදාසි දෙකක්. එකක් ඉරානය විසින් අපින් ඉල්ලා සිටිනවා 9 සහ 13 සඳහා මේ නාවික යාත්‍රාවලට ප්‍රවිෂ්ඨ වෙන්න කියලා. අනෙක් පස්සෙන් එක්සත් ජනපදයෙන් අපි ඉල්ලා සිටිනවා නාවික හමුදාවට අයත් යුද ගුවන් යානා දෙකක් අපේ මත්තල ගුවන් තොටුපළට එන්න කියලා. මොකද්ද අපි ගන්න ඕන තිබුණේ? අපි ඉතාමත් පැහැදිලිව ගත්තා. අපේ රට මධ්‍යස්ථභාවයේ ඒ වන විටත් යුදමය පිළිබඳ ගැටුම් සංඥාවන් මතුවලා තිබුණා. අපි මේ දෙකටම අවසර ලබා දුන්නේ නැහැ. ඒක තමයි මධ්‍යස්ථභාවය. මම අහනවා මෙතනින් කවුරු හරි විශේෂයෙන් මට මතකයි ඉල්ලුවා ඇයි ඉරාන නෞකාවලට දුන්නේ නැත්තේ කියලා. දුද්දන මොකක්ද සිද්ධ වෙන්නේ? අපේ මුළු මධ්‍යස්ථභාවයම ගිලිහෙනවා. එක්ක අපි එක පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කරනවා. එහෙම නැත්නම් අපි අනිත් පාර්ශ්වයටත් ඉඩ දෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් අපෙන් ඈත කලාපයේ තියෙන යුද්ධ ගැටුමක් මත්තලට සහ කොළඹ වරායට ළඟා වෙනවා. අපි වැඩේ කරන්නේ නැහැ. කුමන පීඩනය මැදියේ හෝ අපි ඒ ආරක්ෂා කළා කියලා. ඊට පස්සේ 27 වෙනිදා අපෙන් මේ අයිරිස් බෞච කියන නෞකාවේ එක් නාවික සෙබළෙකුට ටිකක් වැටිලා තුවාල වෙලා තියෙනවා කියලා වාර්තා කරලා ඔවුන් අපෙන් ඉල්ලා සිටියා. එම නාවික සෙබළත් ඔහු සමග නිලධාරියෙකුත් ලංකාවට ගේන්න ඕන කියලා. අපේ මධ්‍යස්ථභාවයේ අපේ ජාත්‍යන්තර බැඳීම් තමයි එවැනි අවස්ථාවකදී අපි සහාය ලබා දිය යුතුයි. අපි එම නාවික නිලධාරියත් 27 පෙබරවාරි එම නාවික නිලධාරියත් නාවික සෙබළත් අපි ඩර්ඩන්ස් හොස්පිටල් එකට ගෙනාවා. ඒ සඳහා අපි අවසර ලබා දුන්නා. ගෙනාවේ එම නැව් සමාගමේ එම නාවි සඳහා සැපයුම් කරන සමාගම විසින්. අපි නෙවෙයි ගෙනාවේ ඔවුන් විසින් ගෙනල්ලා තිබුණා. දෙදෙනෙක්. ඒක තමයි අපි ජාත්‍යන්තර වශයෙන් එළඹිලා තියෙන සම්මුතිය. අපි ඒක කරා. ඊට පස්සේ නැවත අපිට 4 වෙනිදා අපිට වාර්තා වුණා අපේ ආර්ථික කලාපයේ සීමාවේ ඉරානයට අයත් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව. මොකද අපේ බැඳීම? අපිට උනනාක් බලාගෙන තිබුණා. අපේ මුහුදු කලාපේ නොවේ ආර්ථික කලාපේ ගහ ගන්නත් පුළුවන්. නැව් වලට යන්නත් පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ මුහුදු සීමාවේ නෙවෙයි. නමුත් අපි ජාත්‍යන්තර බැඳීම් සහ මනුස්සත්වය කේන්ද්‍ර කරගෙන අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව විශාල මෙහෙයුමක් කරා. ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබෙනවා එවැනි පිපිරීමක් සිද්ධ වුණාම දවස් කීයක් ආවේක්ෂණය කළ යුතුද? ඒ රළ හමන දිශාව අනුව කොච්චර දුරක් අපි ආවේක්ෂණය කළ යුතුද කියලා. අපේ සියල්ල ඒ ප්‍රමිතීන් අනුව සිදු කරා. ඒ ප්‍රහාරය සිද්ධ වෙලා සාමාන්‍ය එවැනි ප්‍රහාර සිද්ධ වුණාම ජීවිත සහ මලසිරු මුදව ගලවා ගැනීම වෙනුවෙන් ගත යුතු කාලයක් තියෙනවා. අපි ඒ කාලෙම ගත්තා. ඒ රළ හමන දිශාව අනුව යා යුතු දුරක් තිබෙනවා. ඒ මුළු දුරම ගියා. මම තමයි වැඩ කරලා තියෙන්නේ. ඒ අනුව අපි තුවාලකරුවන් 32ක් සහ මල සිරුරු 84ක්
අපේ ගොඩබිමට අපි අරගෙන ආවා. ඒ අපේ මනුස්සත්වය සහ අපේ මධ්‍යස්ථභාවය. අනතුරුව 4 වෙනිදා උදේ මතක තබාගෙන ඒ ප්‍රහාරයෙන් පසුව අපෙන් ඉල්ලීමක් කරා ඔවුන්ගේ අනිත් නෞකාව එන්ජින් එකේ කඩාවැටීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අපේ කොළඹ වරායට ළඟා වෙන්න ඉඩ දෙන්න කියලා. මා දැක්ක මෙතන බොහෝ අය කිව්වා මේ පැය 11කට කලින් ගියා නම් කොයිද පැය 11? පළවෙනි ඉල්ලීම ආවේ 26 වෙනිදා මාර්තු 9 එන්න. පෙබරවාරි 26 වෙනිදා ඉල්ලුම ආවේ මාර්තු 9 වෙනිදා එන්න. මම හිතන්නේ මේ දින ගණනයි පැය ගණනයි පැටලිලක් දන්නේ. දෙවෙනි අර පළමු නෞකාවට ප්‍රහාර එල්ල කරාට පස්සේ තමයි අපෙන් ඉල්ලීම කරේ දෙවෙනි නෞකාව. ඒත් එන්ජින් ආබාධයක් ඇති වෙලා තිබෙනවා උන්ට ගමන් කරන්න බෑ. ඒ නිසා අපේ කොළඹ වරායට ආසන්න වෙන්න දෙන්න කියලා. මොකද ජාත්‍යන්තර නීතිය? ඔවුන් අපේ මුහුදු සීමාවට ඇතුල් වෙනවා නම් ඔවුන් යුද ගැටුමක එක පාර්ශ්වකරුවෙක්. ඔවුන්ට අපිට රැඳෙන්න දෙන්න පුළුවන්කම තියෙන පැය 24යි. පැය 24න් පස්සේ ඔවුන් යා යුතුයි. අපිට එහෙම තියාගන්න බෑ. එහෙම තියාගන්න ඕන එකේ තේරුම මොකක්ද? යම් යුද ගැටුමක් තිබෙනවා. එක කණ්ඩායමක් අනතුරට මුහුණ දීලා තියෙනවා. අනතුරට මුහුණ දුන්නු කණ්ඩායම අපි බේරා ගන්නවා. නැවත යුද්ධයට යවනවා. ඒක නම් අපි එක පාර්ශ්වයක් නියෝජනය කරනවා. ඒ නිසා තමයි උපරිම කාලය අපිට තියාගන්න පුළුවන් පැය 24යි. පැය 24න් පස්සේ යා යුතුයි. එහෙම නැත්නම් උන් අපේ බාරයට ආ යුතුයි. ඒතර තමයි අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා වෙන්නේ. ඒක තමයි අපි සෑම සිදුවීමක්ම සංසන්දනය කර අපේ මධ්‍යස්ථභාවය මත. ඒ අනුව තමයි අපි ඔවුන් පැය 24 යන්න බෑ. එහෙනම් අපි අපේ බාරයට එන්න ඕන කියලා. අපේ බාරයට ආවට පස්සේ එයින් අපි ක්‍රූ එක සම්පූර්ණ බහින්න ඕන කියලා උන් ඉල්ලීමක් තිබුණ ක්‍රූ එක රඳින්න ඕන කියලා. අපි ඒකෙන් හිටපු නාවිකින් 206ක් අපි අපේ නාවික හමුදා කඳුරට ගෙනාවා. මම එතනොත් කියන්න කැමතියි. මේ 206ම අපි එකට මූව් වෙන්න තියලා නැහැ. අපි දන්නවා සොල්දාදුවන් ඔවුන් ආතතියකට මුහුණ දීලා තියෙනවා. කවර ආකාරයේ තත්ත්වයක් වර්ධනය විය හැකිද? ඒ නිසා අපි ප්‍රවේශම්කාරී ලෙස ඔවුන්ට අවශ්‍ය ආහාර පාන මේ මෑතක දෙකනේ රෝගාතුර බවටපත් වුණා. ඔව් වැලිසර හමුදා නාවික හමුදා රෝවලට අපි පිටත් කර ඇරියා. අපි ඉතාමත් මනුස්සත්වයෙන් යුතුව ඔවුන් රැක බලා ගන්නවා. ඒක තමයි ලංකාව ජාත්‍යන්තර හමුවේ පිළිගැනීමට සහ කීර්තියට භාජනය වෙන්නේ. අනතුරුව වුණ අපේ නිල්ලා සිටියා උන්ගේ මලසිරුරු උන්ගේ රටට ගෙනියන්න අවශ්‍යයි කියලා. අපි ඒ සඳහා අවසර ලබා දුන්නා. ඒ නිසා පසුගිය දිනවල ගුවන් යානයක් ඇවිල්ලා උන්ගේ මලසිරු ශ්‍රී ලංකාවට ගෙනිච්චා. අර ප්‍රහාරයට ලක් වුණු නෞකාවේ තව 32 දෙනෙක් හිටියා කරාපිටිය රෝහලේ. එම 32 දෙනාම සුව වෙලා තිබෙන්නේ. ඒ අපි ඒ ආසනයේ තියෙන කොග්ගල ගුවන් හමුදා කඳවුරේ එම 32 දෙනා රැඳී සිටිනවා. ඒ නිසා අපි මේ ජාත්‍යන්තර මේ යුද්ධයේදී අපේ ප්‍රතිපත්තිය හැම විටම අපි මධ්‍යස්ථභාවය ආරක්ෂා කරනවා. ඒ වගේම පහුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ආවා මේ ප්‍රහාරම් පිළිබඳව. බොහෝ රාජ්‍යයන් ගණනාවක් ඒ ප්‍රහාරයට ඒ යෝජනාවට එකඟතාවය පළ කරලා තිබුණා. සම සහයෝගිතාවය ලබා දීලා තිබුණා. අපි ලබා දුන්නේ නේ. අපි ලබා නොදුන්නේ ඒ යෝජනාව අඩයි සත්‍යය. මදන රටවල් 130ක් එම යෝජනාවට සහයෝගිතාව පළ කරලා තිබුණා. අපි පළ කරේ නෑ. අපි පළ කරේ නැත්තේ ඒ යෝජනාව අසම්පූර්ණයි. අපි හැම විටම යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ සටන් පාඨය අපි ජාත්‍යන්තර වේදිකාවට ගෙනියනවා. ඒ අනුව අපි කටයුතු කරලා තිබෙනවා. එනිසා මා කියන්නේ හැම විටම අපේ ක්‍රියාකාරකම්, අපේ ප්‍රතිපත්තීන්, අපේ තීන්දුව తీරන, අපේ සම්මුතීන් මේ සියල්ල අපි අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කරනවා. එය තමයි මෙවැනි යුද්ධයකදී ශ්‍රී ලංකාව මාතෘභූමියේ අනන්‍යතාවයත් ගෞරවයත් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමත්
ආරක්ෂා කර ගැනීම සඳහා තියෙන ක්‍රමවේදය කිසිසේත්ම වචනකින් හෝ බොහෝ අය බොහෝ දේවල් කියනවා. අදක මේ පාර්ලිමේන්තුවේ පැය 11කට කලින් ගෙනාව නම් බේර ගන්න තිබුණු බොරු කතා කියනවා. ඉතාමත් අසත්‍ය චෝදනා. මා හිතනවා මේ පාර්ලිමේන්තුවේදී විශේෂම අනිත් ඕන හැක ඩීසල් ප්‍රශ්න ආහාර ප්‍රශ්න ඕන තරම් දේවල් කියන අපේ ප්‍රශ්න. රටේ ප්‍රශ්න.